තෙරුවන් සරණයි සියලුම දෙනාට අපගේ ශාස්ත්‍ර වූ අමාමෑණී ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට අප සෑම දෙනාගේම নমස්කාරය වේවා. අද මේ පින්වතුන් දේශනාවට මාතෘකා කරගෙන තිබෙන්නේ හිත පිළිබඳ අවබෝධ කරගෙන නිවන කරා යන ආකාරය පැහැදිලි කර දෙන ලෙසට. පින්වතුනි, අපේ හිත පිළිබඳව අපට දැනගන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඒවා තමයි පොත්පත් පරිශීලනය කිරීමෙන්, ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන් සිත ගැන දැනගන්න පුළුවන්. නමුත් සිත පිළිබඳ අවබෝධ කිරීමට නම් අපට විදර්ශනාව අවශ්‍ය වෙනවා. විදර්ශනා නැතුව අපට මේ සිත අවබෝධ කරන්න බෑ. විදර්ශනාව වැඩිවීමට අපට සතර සතිපට්ඨාන භාවනාව ප්‍රයෝග කරගන්න වෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ඕනෑ කරනවා. මේ විදර්ශනාව උපයෝගී කරගෙන ප්‍රඥාව තුළින් සිත අවබෝධ කිරීමේදී ප්‍රධාන වශයෙන් අපට කරුණු තුනක් සැලකිල්ලට ගන්න පුළුවන්. ඒ මොනවාද? අංක 1 සිතේ එක් ස්වභාවයක් තමයි සිත නිතරම පෙළෙන ස්වභාවයක් හා ගැහෙන ස්වභාවයක් පවතිනවා. කොහොමද? ගොඩ දැමූ මාළුවෙක් පෙළෙන ගැහෙන ස්වභාවය වගේ. පෘථග්ජන ශ්‍රාවකයා තුළ උපේක්ෂාව කොහෙත්ම පවතින්නේ නැහැ. සෑම වෙලාවෙම හිත පවතින්නේ ගැහෙන පෙළෙන ස්වභාවයකින් තමයි පවතින්නේ. සෑම වෙලාවකම සිත සොම්නසින් පෙළෙනවා නැත්නම් දොම්නසින් පෙළෙනවා. අපි බලමු දෙවනුවට සිතේ ස්වභාවය පිළිබඳව, සිත පවතින ආකාරය පිළිබඳව. අපි ලෝකය මවන්නේ සිතෙන්. කොහොමද? ඔය පින්නතුන් නිවසක් ඉදි කිරීමට බලාපොරොත්තු වෙනවා කියමු. එතකොට ඔයාලට මේ නිවස පිළිබඳ චිත්ත චෛතසික ධර්ම හටගන්නේ මුලින්ම සිත තුල. කොහොමද? මගේ නිවසේට කාමර මෙච්චර ප්‍රමාණයක් හදනවා, මුළු තැන්ගේ මෙහෙම හදනවා, ශාලේ මෙහෙම හදනවා ආදී වශයෙන්. එහෙම නේද පින්වතුනි? එතකොට අපි මොන දේ කරන්න ගියත් අපට මැවෙන ලෝකය තමයි අපි සිතින් හදාගන්නේ. එතකොට මේ පින්වතුන් ලෝකයේ සිතින් මවන්නේ අපේක්ෂා කරන දේ නොලැබුණොත් අන්න එතන දුක හට ගන්නවා. එතකොට තමුන් අපේක්ෂා කරන විදියටම ලෝකය ලැබෙනවා නම් දුකක් හටගන්න නැති වෙන්න පුළුවන්. නමුත් අපට ලැබෙන දේ අපේක්ෂා නොකරන දේමයි අපිට ලැබෙන්නේ. අපි තව උදාහරණයක් ගැන කතා කළොත්, අපේ මව අතීතයේ මිය ගිහින් කියලා හිතමු. ඔබට මේ වෙලාවේ දුක හටගන්න නැති වෙන්න පුළුවන්. ඇයි? ඔබ දැන් ධර්මය අසමින් ඉන්නේ. මේ වෙලාවේ තමුන්ලගේ සිතේ ඇතිවන්නේ ධර්මානුකූල චෛතසික ධර්ම ටික. නමුත් ඔබ අතීතයේ ඇසුරු කළහොත් ඔයාගේ අම්මා මතක් වුණාම දුක හට ගන්න පටන් ගන්නවා. මොකද අම්මා දැන් මැරුණා. නෙවෙයිනේ. අතීතයේ තමයි ඒක වෙලා තියෙන්නේ. දැන් මොකද? අම්මා ගැන හිතලා අඬන්න පුළුවන්, තැවෙන්න පුළුවන්. අනේ අපේ අම්මා අද හිටියා නම් කොච්චර හොඳද වාගේ හිතන්න පුළුවන්. සිත තුළ මැවෙන ලෝකේ යථාර්ථයක් කරගන්න තමයි අපි දුවන්නේ. එතකොට සිතේ තුන්වෙනි ස්වභාවය තමයි අපේ මේ සිත කොයිම දෙයකින්වත් සන්තුෂ්ටමත් කරලා ඉවර කරන්න බෑ. කොහොමද? අප තුළ ඇති මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන අභ්‍යන්තර ආයතන වලට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, සිතුවිලි කොපමණ ආවත් අපිට දැකලා එපා වෙනවද? නැහැ. අහලා එපා වෙනවද? නැහැ. මේ ආදී වශයෙන් නැවත නැවත ඒවා විඳින්න හිත සූදානම්. සිතේ කොයිම වෙලාවකවත් වැඩ කරන එක නවත්තන්නේ නැහැ. එතකොට සිතේ තියෙන අනිත් ප්‍රධාන වශයෙන් හිතේ තියෙන ස්වභාවයන් ගැන අපි නැවත මතක් කරොත්, පළවෙනියට සිතේ ස්වභාවය තමයි සිත ගැහෙන පෙළෙන ස්වභාවයකින් පවතිනවා. දෙක තමයි සිත ලෝකේ මවන්නේ සිතෙන්. හැම දෙයක්ම අපි ප්‍රාර්ථනා කරන්නේ, බලාපොරොත්තු වෙන්නේ හිතෙන් තමයි. අපි හැමදේම ලෝකේ මවන්නේ. ඒ ලෝකේ හිතට පේන ටික තමයි අපේ ලෝකේ. තුන්වෙනි කරුණ තමයි මේ සිත කොයිම වෙලාවකවත් තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. එතකොට සිත අවබෝධ කිරීමේ පින්වත්නි, සිත අවබෝධ කිරීමේ දේශනමාලාවේ පළවෙනි දේශනාව මෙතනින් අවසන් වෙනවා. දෙවන දේශනාව ඔබ ශ්‍රවණය කරන මෙන් ඉල්ලමින් දේශනාව අවසන් කරනවා. ධර්මයේ ශ්‍රවණය කළ සීලෝම පින්වතුන්ට වහවහ සිත ගැන අවබෝධ කරගෙන සතර සතිපට්ඨානයේ වඩමින් නිවන් දකින්නට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. සක්‍ර දේවීන්දිය ඇතුළු සියලුම දෙවි දේවතන් වහන්සේට මේ කුසල් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. තෙරුවන් සරණයි සියලුම දෙනාට.